නැවතත් ඉපදුන අපේ නැදුම්ගමුවේ රාජා මචං ඔන්න මචං අපේ නැදුම්ගමුවේ රාජාව නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔන්න අද ඉඳන් අපේ මහජනතාවට බලන්න chance එක තියෙනවා මචං. කොළඹ ජාතික කෞතුකාගාරයේ නැවත ප්‍රතිනිර්මාණය කර තිනවා බොහොම ලස්සනට. නමුත් මම මේකේ පොඩි අඩුවක් දකිනවා මචං. මොකක්ද දන්නවද? මේක තව ලස්සන වෙන්න තිබ්බා අපේ කළු මාමවත් මෙතන නිර්මාණය කරලා තිබ්බනම්. ඒක මගේ මතේ මචං. මම හිතනවා මේ නිර්මාණය තවත් ලස්සන වෙන්න තිබ්බා අපේ කළු මාමව මෙතන තිබ්බනම්. කොහොම වුණත් ඔන්න අපේ ජාතික වස්තුවක් ලෙස සලකන මචං නැදුම්ගමුවේ රාජා නැවත අපිට දැක බලා ගන්න අවස්ථාව උදා කරලා දීලා තිනවා. ඇත්තටම මේක මාර වටින දෙයක්. අනාගතේ ඉන්න දරුවන්ට මේ දේවල් බලන්න අපේ රටේ හිටපු දැවැන්තම මේ ජාතික වස්තුවක් වන නැදුම්ගමුවේ රාජාව අනාගතයේ ළමයින්ටත් බලන්න මෙහෙම ප්‍රතිනිර්මාණය කරපු එක ඇත්තටම වටිනවා මචං. අනිවාර්යෙන් ඉතින් මේ ෆොටෝ එකේ පේන්නේ අපේ කළු මාමා ඒක විවෘත කරන්න සහභාගී වුණ අවස්ථාව. අපේ කළු මාමත් ගොඩක් සංවේදී වෙලා තිනවා මචං. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම අපේ හිතටත් පොඩි දුකක් ඉතින් එනවා නැදුම්ගමුවේ රාජා අද හිටියානම් කියලා. ඉතින් ජීවිතය කියන්නේ මේක තමයි මචං. උඹටත් මටත් අනිවාර්යෙන් කවදා හරි යන්න වෙනවනේ. ඉතින් ඇත්තටම මේ වැඩේ සුපිරි. අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා හැමෝටම බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා මචං.